මේ වතුරේ දාලා තිබිච්ච ගස්ලව් පැල ටික අපි ගෙනාවා උදේ ගැලෙව්වේ පාත්තියෙන් ගලවලා ඊට පස්සේ දවල් දවසම වතුර බටේ ගාව තියෙන වල වගේ එතන වතුර තිබ්බ එතන තමයි දාලා තිබ්බේ. දැන් මුල් ටික ගානට තෙතමනෙත් එක්ක ගහ ලස්සනට ලියලාලා තියෙන මේ පේනවනේ කොළ ටික. දැන් මේවා අපි ඉන්දන්නේ යන්නේ මෙන්න මේ වගේ වලක් කපනවා. අඩියක විතර වලක් කපලා ඒ වලට තමයි පැල ටික දාන්නේ. මේ තියෙන යාළුවනේ තවත් ජහපු වලක්. ඒ වගේ ওই දිගටම වලවල් ටික ගහලා තියෙන්නේ. දැන් අපි ඉතුරු වලවල් ටික ගහන්න යන්නේ. දැන් මේ සඳෑ යාමේ ඊරලාවට බැස්සගෙන දැන් යාළුවනේ මෙතන වල ගහන්න යන්නේ. ඔන්න මචන් දැන් මෙතන අපි මේ ටික සුද්ධ කරලා ගන්නට මේ වගේ පොඩ්ඩක් මේ ටික එලි කරලා දැන් මෙතන අපි වල ගහන්න ඕන. අඩියක විතර වල සෙට් වෙන්න. සෙට් වුණොත් තමයි පැලේ හැදෙන්නේ. දැන් මේ අස හොඳට ටෙම්පරාදු කරලා ගන්න ඕන. දැන් මේ පිට අවුව වැටෙනවා. අවුව තියෙන්න ඕන ගස් ලැබු හැදෙන්න. අවුව නැතු වෙලා බෑ. නැද්ද කොයියෝ? අවුව තියෙන්න ඕනනේ. කොයිය නිශ්ශබ්දයි. යාළුවනේ. මොන යාළුවනේ දැන් එතන ගහපු වල මේ පේනවනේ. ගාන්ටි තින් සාමාන්‍ය පැල තියෙන්නේ පැලේ හිටින්න වල හරි ගැසිලා තියෙන්න ඕන. පැලේ ඉඳන්න ලේසි වෙන්න ඕනේ වතුර ගානට සෙට් වෙන්න. ඔන්න වලවල් ටික ගැහුවා. දැන් තියෙන්නේ අපිට ඉඳන්න. මේ තියෙන්නේ ගස්ලව් පැල දෙක. පැල දෙක ලස්සනට වලට දාලා ගානට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. හරිද ගොයියා? හරි. එහෙනම් ආරම්භ කරමු. පැල දෙක තිව්වා. පස් ටික ගානට දාන්න තියෙන්නේ. හොඳට මුල තද වෙන්න ඕනේ. මුල තද වෙන්න ඕනේ. ඔව්. නේ යාළුවනේ එහෙනම් අපි වැඩ ආරම්භුවා. සුබ මොහොතින් වැඩ ආරම්භ කරා එහෙනම්.